හරි ඔන්න මම දීර්ඝ නිහැඩියාවට පස්සේ ඒ කියන්නේ අන්තිමයට මං හිතන්නේ මම වීඩියෝ එකක් දැම්මේ ඔක්තෝබර් මාසේ මට වීඩියෝ හදලා තිබ්බත් එඩිට් කරගන්න ටයිම් එකක් තිබ්බේ නෑ. මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මම මීට කලින් ගත්ත ඩිගැජට් එකක්. ඒක රුපියල් 9000ක ගැජට් එකක්. ඒක මගේ ආසාවටම ගත්තේ. මොකද ගේම් ප්ලේ කරන ගැජට් එකක් ඒක. මම ගේම් ප්ලේ කරන්න මට ඒකෙන් පොඩ්ඩක් ආසයි වගේ හිතුන කීබෝඩ් මවස්සලට වඩා දැම්වාලට තේරන තිබම් මේ කියන විදිහෙම හරි කන්ට්‍රෝලෙක් කියල කියන්න මම ඒගේමින් කන්ට්‍රෝල එක ගත්ත දවසම මගේ ප්‍රස්ටීම් ප්‍රශන් එක දැන විදියට මම අන්බොක්සෙන් එකක් කරා. ඉතින් අද තමයි ඉස්සල්ලම අවස්ථාව හම්බුණේ මේ ගැන රිවී වීඩියෝ එකක් කරන්න කියලා. මේ ඇවිල්ලා Xbox ලේඅවුට් එක තමයි තියෙන්නේ. PS5 ලේඅවුට් එක නෙමෙයි. මොකද මම PC එකෙන් මගේ ලැප් එකෙන් තමයි මම ගේම් ප්ලේ කරන්නේ. Xbox ලේඅවුට් එක තියෙන කන්ට්‍රෝල් එකක් තමයි හෙව්වේ. ඉතින් මට මේක හම්බුණා රුපියල් 9000කට. මම ඇත්තට මීට කලින් රුපියල් 5000ක වගේ බජට් එකට තියෙන ගේමින් කන්ට්‍රෝල් එකක් තමයි බැලුවේ. ඇත්තටම මම ෂොප් එකට ගියාට පස්සේ මට තේරුණා රුපියල් 5000කට වඩා මේ රුපියල් 9000 ගේමින් කන්ට්‍රෝල් එක හොඳයි කියලා. මොකද මේකේ ඊට වැඩි ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා සහ ෆන්ක්ෂන්ස් තියෙනවා. PC එකට ඒගැන වයඩ් කනෙට් කරනවට අමතරව PC එකට වයලස්ලි කනෙට් කරගන්නත් මට කන්ට්‍රෝල එකට අවශ්‍ය වුණා. ඒ වගේම ෆෝන් එකට iOS කම්පැටිබල් වෙන්නත් ඕනි Android කම්පැටිබල් වෙන්නත් ඕනි. මට ඔය කියන ඩිවයිසස් දෙකටම වයඩ් සහ වයලස් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හින්දා තමයි මම මෙන්න මේ කන්ට්‍රෝල එකට ගියේ. මේක ඇවිල්ලා PXN P5 කියන කන්ට්‍රෝල මොඩල් එක. මේකෙම PXN P5 8K කියල මොඩල් එකුත් තින එක රුපියල් මංහි තැන 1500ක් හෝ මහිතන් 12000ක්ද ගොයදෝ. ඒ මොඩල් එකට කියන මොකද මං අතේ එච්චර බජට් එකක් තිබෙන හැ ඒ වෙලාවේ වෙනස් වෙන්න අර 8K කියලා චිප් එකක් රීඩිෆයින් කරපු චිප් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ මට ඒක එච්චර වැදගත් වෙන එකක් නෑ. ඒකින්ද මම මේ මොඩල් එකට ගියා. මට මේක ප්‍රශ්නයක් නෑ දැනට. මන් දැන් මේක මාසයක් විතර තිස්සේ පාවිච්චි කරනවා ගේම් ගැහුවා. මම මේකේ Forza Horizon 5 එතකොට Last of Us GTA 5 ඔය කියන ගේම්ස් ටික ප්ලේ කරා. RDR2 ප්ලේ කරා. කිසිම ප්‍රශ්නයක් නෑ. මම මේකේ තියෙන මට වැදගත් වෙච්ච ෆන්ක්ෂන්ස් මොනවද කියලා එකින් එක කියාගෙන යන්නම්. ගොඩක් මාස මේකේ වයිබ්‍රේෂන් එකට. මේකේ ඩුවල් මෝටර් වයිබ්‍රේෂන් සිස්ටම් එකක් තියෙනවා. RDR2 එකේ අශ්වය පදිනවා කියලා අර වයිබ්‍රේට් එක දැනෙනවා ගල් උඩින් යද්දී. ඒ කියන්නේ Forza Horizon එකේ රළු පාරක යද්දී කාපට් පාර යද්දී ඒ විදිහට මේකේ දැනෙනවා. ඒගැන් මං කියන්න මේක PlayStation 5 එකක් තරම පර්ෆෙක්ට් වයිබ්‍රේෂන් එකක් තියෙනවා කියලා. මොකද මම PlayStation 5 කන්ට්‍රෝල් එකක් යූස් කරලා තියෙනවා. ඒක මේ තරම්ම නෑ බට් ඕල්මෝස්ට් පර්ෆෙක්ට් සුපිරි වයිබ්‍රේෂන් එකක් මේකෙත් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන ඇනලොග් ට්‍රිගර්ස්. මේ ඇනලොග් ට්‍රිගර්ස් වල විශේෂත්වය තමයි ප්‍රෙස් කරන තරමට කම්පියුටර් එකට සිග්නල් එක යනවා. ඒ කියන්නේ අපි මේකේ Forza Horizon 5 වගේ කාර් ගේම් එකක් සෙල්ලම් කරද්දි මේක අර ටිකක් ප්‍රෙස් කරද්දි ඔයාලට පේනවද දැන් නැහැ කැමරාවට ඇක්සලරේට් වෙන්නේ පොඩ්ඩයි. හයියෙන් තදටම මෙන්න මේ ට්‍රිගර් එක ප්‍රෙස් කරොත් හොඳටම ඇක්සලරේට් වෙනවා. අර කීබෝඩ් එකේ W එක ප්‍රෙස් කරපු ගමන් මේ ෂණික පටස් මේ ඇක්සල්රේට් වෙන්නේ නෑ. ඉතින් ඒක හින්දම තමයි මම මේ කන්ට්‍රෝල් එකටම අහස මේ කීබෝඩ් මවුස් වලට වඩා. ඒ වගේ මම මේකේ Call of Duty Cold War එක Black Ops Cold War කියලා ගේම් එකක් මම අරගෙන ඒක ප්ලේ කරා. මට මේක මුලින්ම පාවිච්චි කරද්දී අර ෂූට් කරන එක පට්ටම අමාරුයි. ඒ කියන්නේ ෂූටින් කරද්දී ඒම් එක ගන්න බෑ. මොකද මේකෙන් මෙන්න මේකෙන් තමයි ඒම් එක ගන්න ඕනි. මේකෙන් ඇවිදිනවා. මේකෙන් ඇවිදිනවා මේකෙන් ඒම් එක අරගන්න ඕනි. මෙහෙම ඒම් එක ගද්දි ගොඩක්ම අමාරුයි පළවෙනි සැරේ. කොහොම හරි මේක මම දවස් 2-3ක් ගහද්දි මට මේක ක්ලික් වුණා. ඊට පස්සේ මවුස් එකටත් වැඩිය ලේසි. මම හිතුවේ නෑ මේක මවුස් එකට වැඩිය කොහොමත් ලේසි වෙයි කියලා. මොකද මවුස් එකේ අපිට ගොඩක්ම පර්ෆෙක්ට් විදියට ප්‍රිසිෂන් එක ගන්න පුළුවන් නේ. නමුත් වව් මම හිතුවේ නෑ මම කන්ට්‍රෝල් එකකින් මේ ප්ලේ කරලා තිබ්බෙම නෑ එහෙම. ඉතින් මම නම් ආයේ මවුස් and කීබෝඩ් වලින් ගේම් ප්ලේ කරන එකක් නැති වෙයි. මොකද මේකේ එච්චරට මට දැන් පුරුදුයි. Call of Duty games PUBG ඕන එකක් මේකේ පට්ට විදියට ඒම් කරලා ගහන්න පුළුවන් මවුස් එකටත් වඩා. මම දන්නේ මම මෙච්චර කල් මොකද මවුස් කීබෝඩ් පාවිච්චි කරේ කියලාවත්. හරි ඊට පස්සේ තව දෙයක් තමයි මේකේ එයා මවුස් මෝඩ් එකක් තියෙනවා. ඒක හැබැයි වයර්ඩ් කරන්නේ වයර්ඩ් විදියට විතරයි. අන්න ඒතරනම් ලොකු අවුලක් තියෙනවා. මොකද වයර්ඩ් මෝඩ් එකෙන් අපිට එයා මවුස් පාවිච්චි කරන්න ඕනේද? මම හිතන්නේ නෑ. මේක වයර්ලස් එකකට තිබ්බනම් සුපිරිම ෆීචර් එකක්. නමුත් මේ යා මවුස් මෝඩ් එකත් මරු. ඒකත් හොඳටම වැඩ කරනවා.
ඒගෙන අපිට මවස් එක ඕන්න නැතුව මේකින් මෙන්න මේකෙන් සහ AB පට්නොලින් රයිටන් ලෙෆ් කලික් එක මේකෙන් අපිට මවස් එක කන්ට්‍රෝල් කරන්න පුළුව එහින්ද අපිට මවස් එක නැතුව මේකෙන්ම මවස් එක විදිහට පාවිච්චි කරන්න පුළුව මේ කන්ට්‍රෝල එකම මවස් එක විදිර පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතර මේක බැට්‍රිය ගත්තාම 1000 මිලියම්පියවස් 1000 මිලියම් පවස් බැට්‍රී එකක් තියෙන මේක බැට්‍රිය ගත්තාම පය 25ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි බොක්ස් එකේ තියෙන්නේ මටනම් චාර්ජ් කරන්න උනේ නැහැ මේක මම එක දිගට පැය 3-4ක් තමයි සෙල්ලම් කරන්න පැය 25ක් සෙල්ලම් කරන්න එක දිගට කොහොම නමුත් මට මේකේ පැය 2-3ක් නම් එක දිගට ප්ලේ කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ බැටරි ලෝ වෙලා කිසිම අවුලක් වුණේ නැහැ අනිත් එක තමයි මේකේ වයිබ්‍රේෂන් මෝඩ්ස් 3ක් තියෙනවා ඒ කියන්නේ ඒකේ ස්ට්‍රෙන්ත් එක අනුව අපිට ඒකත් වෙනස් කරගන්න පුළුවන් මේක කී කම්බිනේෂන් එකකින් මම ඒ කී කම්බිනේෂන් නම් මම කියන්නේ නැහැ රිවිව් එක බෝරින් වෙනවා කොහොම හරි මේකේ වයිබ්‍රේෂන් මෝඩ්ස් 3ක් තියෙනවා හයි ලෝ මිඩ් කියලා මම නම් මිඩ් එකේ දාගෙන ඉන්නේ හයි එක සාමාන්‍යයෙන් වයිබ්‍රේෂන් එක වැඩි මට නම් මේකේ තියෙනවා මැපබල්ස් බටන්ස් 4ක් පස්සාමේ 1 2 3 4යි මැපබල් බටන්ස් 4ක් තියෙනවා නමුත් මට රඟ එක තාම පාවිච්චර ගන්න උන්නේ නැහැ දන්න මන්නන් ඒ ගැන බැලුවේ මට අවශ්‍ය වෙන්නෙත් නැතිව ඉස්රාට අනිත් වැදගත්ම දේතුවා මේක ට්‍රිග එක ලොක් කරන්න බටන ඇති නොම මෙතන තියෙනවා ට්‍රිග ලොක් බටන එකක් ඒ කියන්නේ අපි හිතමු ඔයා මේකෙන් ෂූටින්ගේම එකක් ගහනවන අපිට මේ ට්‍රිග එක ලොක් කරගන්න පුළො එතකොට මේකට සම්පූර්ණයම ප්‍රෙශ් වෙන්න එක පාරක් සම්පූර්ණයම ප්‍රෙස් වෙන්නේ නැහැ තකොට එක පාරක් කලිකී විදිර තමයි ප්‍රෙස් වෙන්නේ අපි මේකෙන් රේසින්ගේමක් වයි ගහන ෆෝස රයිසන් වගේ අපි මේ ට්‍රිග ලෝක එක අයින් කරලා මේකර ලස්සනට ඇනලොග් විදියට ට්‍රිග එක ප්‍රෙස් කරගන්න පුළුව එතකොට අර යටටම එබෙනවා තකොට යටටම කලික් වෙනවා ස්මූත් විදියට අර එක පාර ප්‍රෙස් එකක් නෙමේ දෙන්නේ ට්‍රිග එක ලොක් කරා වගේ ට්‍රිග එක ලොක් කරලා පිට ආමගේම ගහන්න පුළුවන් කෝල් of ඩියුටි නම්මනම් ට්‍රිග ලොක් එක අයින් කරාම අපිට ප්‍රේසින් ගේම්ස් GTA5 වගේ ගහන්න පුළුව තවත් දෙයක් මේකේ 6x6 මෝෂන් සෙන්ස එකක් තියෙනවා නමුත් තාම මට ඒක පාවිච්චි කරන්න ගේම එකක් හම්බුනේ නැහැ මම ගේම්ස් හෙව්වා මේක වැඩ කරන මට ඒ හම්බුනෙත් නෑ මට ඩවලෝඩ් කරන්න ටයිමකුත් තිබෙනෑ මං ඉස්සරහට කියන්න මේක මෝෂන් මට කමෙන්ට් එකක් දාන්න වාල මං එතකොට පාවිච්චි කල බල්ලා කමෙන්ට් එකට රිප්ලයි ගත්තාන්නම් මේක මෝෂන් 6ක්සිස් මෝෂන් සෙන්ස එක කොහොමද වැඩ කරන්න කියලා මේකට තව ෆෝන් එක මම iPhone එකට මේක ඇප් එකක් තියෙනවා PXN කියලා PXN ඇප් එක දාගත්තර පස්සේ අපිට මේ කන්ට්‍රෝල ස්මැප් කරගන්න පුළුවන් මේ බටන්ස් ටික මැප් කරගන්න පුළුවන් ඕන විදිහකට ඊට පස්සේ මේක ඩෙඩ් සෝන් එක මාරු කරන්න ඒ වගේ තව චාර්ජින් ඉන්ඩිකේටර් ඔය විදිහට සාමාන්‍ය ෆංක්ෂන්ස් ටික තියෙන ඇප් එකේ ඇප් එකත් යූසර් ෆ්‍රෙන්ඩ්ලි කිසිම ප්‍රශ්නයක් නෑ උලක් නෑ මේකේ පාට තියෙන්නේ මේ පාටයි තව සුදු පාට තියෙනවා සුදු පාට ෂොප් එකේ තිබ්බේ නැහැ ඉතින් මේ පාට ගත්තේ PXN P5 8K නම් බොඩි දම් පාට මේ බටන්සේම දම් පාටට තියෙන්නේ ඒක මීටඩි ලස්සනය කියන්නත් බෑ ඒක පොඩ්ඩක් එහෙම ලස්සනක් නෑ මටරම් මේක ලස්සනයිටට එක මීට වැඩිය රෙස්පොන්ස එක වැඩි කියල කියනවා ඒකත් ඔය වයඩ් එකෙන් හින්ද ප්‍රශ්නයක් නෑ දන්න ඒක ගැන දන්න මටරම් මේක සෙට්ටුනම මේ ගත්තේ මේකට වන්නේ වැරන්ටි එකක් තියෙනවා ශොප් එකෙන් දුන්න මේ කම්පැනි වැරන්ටි එකක් වන්නේය මේකට ඩොංගල් එකක් කම්බෙනවා පොඩි ඩොංගල් එකක් එක මන්තනට අපේ ගහල තියෙන්නේ ඩොංගල් එක කරෙට් කරලා මේක මේ හෝම් බට්න එක ප්‍රෙස් කරන් හිටපුවා මේක ඔන්නනවා පට මෙත ලයිට් පේන ඇති මේකට පේනවනා ලයිට් එකට තොට වයිබ්‍රේෂන් එකක් එක්ක මේක ඔන්නවා මේකට වෙන කිසිම ඩිෂනල් සොෆ්ට එකක් ඕන්න නැහැ වින්ඩෝස් වලට Xbox කන්ට්‍රෝලස් සපෝට් කරන ඕනම ගේම එකක් මේකට සපෝට් කරනවා කිසිම් ප්‍රශ්නයක් නැහැ විවිධ ගැජට්ස් තාමම් මේ වගේ ගැජට්ස් ගන්න බලාපොරොත්තෙන් ඉන්නවා ඒවගෙන ම පොඩි රිවියස් මේ වගේ ටික්ටොක් පොඩි ෂෝට්ස් වීඩියෝස් වගේ YouTube එක ෂෝට්ස් වීඩියෝස් විදිට අප්ලෝඩ් කරන බලාපොරොත්තු වෙන ඒකද දැම්ම මාව ටික්ටෝක් එක ෆලෝ කරන්න ඒවගේ මේ YouTube එක සබස්ක්‍රයිබ් කළ තියාගන්න හොඳ දැනට මම ගේෙන් එන්න බයි